නානුනේ සත් දෙන්න යනවා. අන්න සත්තු දෙන්න. අපි දැන් සත්තු දෙන්න ඉඳලා මේ සත්තු ටික බලමු. වෙන සත්තු මම පෙන්නන්න. මේ කළු තඩු සුද්දෙක්. ඇස් කහ එක පැත්තක ඇස් ඩබල් අනිත් පැත්තේ කළු. තඩු සුද්දෙක්. කළු තඩු සුද්දෙක්. මේ ඉන්නේ පුල්ලි ඉන්දියන්යා. මේ ඉන්නේ පුල්ලි ඉන්දියන්යා කැස්ට්‍රෝස පුල්ලි ඉන්දියන්යා මේ. මේ ජෝඩුව. එයාලගේ පැටව මම පෙන්නන්නම්. එයාලගේ මේ පාර පැටව නෝ. මේට මේ පාර පැටවක් තියෙනවා. මේ ගිය පාර පැටව. මෙයාත් හොට රෝස ඇස් රෝස වදින්නේ. එයාත් අඩ සුදු තාත්තා වගේ. එයා ඒ පැත්තේ ඉන්නේ. මේ ඉන්නේ එයාලගේ අනිත් පැටව දෙන්න. මේ ඉන්නේ එයාලගේ අනිත් පැටව දෙන්න. එක්කෙනෙක් මදර වැදිලා තින්නේ. අනිත් එක්කෙනා නම් තඩ සුදු තමයි. අපි දැන් බලමු අපි පරිවි දෙන්න ඉස්සෙල්ලා ගිහිල්ලා තව එකක් කියන්න තියෙනවා. පරිවිදාන තව කූඩයක් හැදුවා. ඉතින් මේ කූඩේ හොඳයි නම් මට කමෙන්ට් එකක් දාන්න. මේ තියෙන්නේ මේක ඇදලා තියෙන්නේ ජෝඩු දාන්න තමයි. එහෙනම් ජෝඩු දාන්න තමයි මේක හදලා තියෙන්නේ. මේ උඩ පෙට්ටිය මේ යට පෙට්ටිය. දැන් බලමු සත් දෙන්න කොයි කියලා ඉස්සෙල්ලා දෙන්නේ කියලා. සත් දෙන්න ඉස්සෙල්ලා දැන් පේනවනේ ඔයාලට. ඔයාලට පේනවා ඇති කැම් එකට. හරි යන්නේ සත් දෙන්න. යන්නේ සත් දෙන්න. මේ ඉතින් මගේ ලොකු කූඩුව. මේ තමයි පොඩි කූඩුව. මේක නම් තමයි පරිවි දාලා නැහැ. පරිවි ගේන්න ඕනේ. මං ගාවිච්ච පරිවි නැති නිසා පෙන්නන්න ඔයාලට. ආයෙ සත් දෙන්න තව වරක්. සත් දෙන්න ඉස්සරහා ඉන්නේ පේන්නේ. ඔයාලට පෙන්නන කාලේ තමයි මම පේන්නේ. තුමා කූඩ තියෙන්නේ කූඩේ තමයි මේ පොඩි කූඩේ. මේ මහ කූඩේ තියෙන පෙට්ටි 1 2 3 4 5 6 6යි 7යි 8යි 9යි 10යි 11යි මේකත් එක්ක 12යි. මේකත් එක්ක 13යි. ත්‍රිකෝණ තියෙනවා 2ක් 1යි 2යි. මේ තමයි බිම. මේ කලම දාන එක මම. මේ වතුර තියෙන එක. තව වතුර තියෙන එහෙම තමයි තියෙන්නේ කූඩුව. ඉතින් අපි බලමු පැය කීයක් ඉනවද කියලා සත් දෙන්න. අපි ගෙවුවා 16ට. 16ට. අපි බලමු සත් දෙන්න පැය කීයක් ඉන්නවද කියලා. සත් දෙන්න පේන්නේ නැහැ. දෙන්න ඉස්සෙල්ලා ඇත්තේ
දෙන්න පේන්නේ නැහැ. දැන් අපි බලමු මේ කුඩේ අදලා තියෙන කොහොමද කියලා. මේ දොරට නම් මම පාවිච්චි කරලා තියෙන්නේ බෝඩ් ලෑල්ලක්. ඒ කියන්නේ රට පෙට්ටියක ලෑල්ලක්. මේ යට එකටත් එහෙමමයි. රට පෙට්ටියක ලෑල්ලක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේ පිටිපස්සට රට පෙට්ටියක ලෑල්ලක්. එතරම් එකක්. මේ පැත්තට නම් නිකන් ලෑලි දෙකක් ගහලා තියෙන්නේ. මේ යටටත් නිකන් ලෑලි ගහලා තියෙන්නේ. මේ ඉස්සරහට දරක් ගහලා තියෙනවා. මේ තමයි පැත්ත. තව ලොකු දෙයක් දාන්න තියෙනවා. එතකොට ඉවරයි. ආයි කූඩු ගහන්න සත්තුන් නැති නිසා කූඩු ගහන්න ආය සත්තුන් නැති නිසා ඔයාලා ගාව සත්තු ඉන්නවනම් මට කමෙන්ට් එකක් දාන්න. අන්න සත්තු දෙන්න එනවා. අන්න සත්තු දෙන්න. පේනවද දන්නේ ඔයාලට? මේ ඉන්නේ සත්තු දෙන්න. එන්නේ සත්තු දෙන්න. දැන් මෙතෙන්ට යමු. ඔය තමයි සත්තු දෙන්න. අඩුයි මේ මම සත්තු දෙන්නෙක් හිටියා. දෙන්නයි සත්තු එක සතෙක් ගියා. මගේ ඉස්සර සත්තු පහක් ගෙනාවේ. පහෙන් මේ දෙන්න තමයි ඉතුරු වෙලා ඉන්නේ. ඊට පස්සේ ගෙනාව සත්තු තමයි ඉන්නේ. දැන් හොඳටම හොරුයි. ඉන්නවා තියෙන්නේ. අර මං මේ චොකලට් එකක් තියෙන ඉරිබේක චොකලට් සතේ අර මගේ අතේ අනිත් පැත්තේ හිටියේ අලු වීරන් සතෙක්. මේ සත්තු වෙන්න නැගීලා වෙලා 6:25 වෙලාව. මම නැගීලා දැන් කීයක් ඉන්නවද? ඔයාලා ළඟ සත්තු ඉන්නවනම් මට කමෙන්ට් එකක් දාන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. මේ සේරමුට යන සත්තු ඉන්න මං ගා. ඒ දෙන්නත් උදේ උඩ යනවා. වරින් දෙන්න හොඳටම යනවා. ඔයාලා උඩ ගහන්නේ නැහැ පැටව ඉන්න නිසා. පැටව නැති ගානේ මං උඩ ගැහුවා. තුනට ඉන්නේ. මේ පොඩි දොර මේ පොඩි දොරක් දාලා තියෙනවා. අය සත්තු ඉන්නේ පොඩි දොරක්.